හෙලෝ යාළුවනේ කොහොමද? සුබ දවසක් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා ට්‍රැවල් channel එකට. මම අද ඇවිත් ඉන්නවා බණ්ඩාරවෙලට. බණ්ඩාරවෙල තියෙන view point එකක් බලන්න යන්න. මේකට කියන්නේ පොරවගල. පොරවගලට යන්න තියෙන්නේ බණ්ඩාරවල ඉඳන් ඇල්ල පැත්තට යද්දී කිලෝමීටර් 1කමාරක් පමණ යනකොට දකුණු අත පැත්තට තියෙන පාරේ කිනිගම පාරේ මේ කිනිගම පාරේ කිලෝමීටර් තව 1කමාරක් විතර යනකොට පන්සලක් තියෙනවලු. මේ පන්සල ගාවේ වමට තියෙන කොන්ක්‍රීට් පාරේ මීටර් 500ක් විතර යද්දී තමයි මේ කියන පොරවගල view point එක තියෙනවා කියන්නේ. හරි අපි ගිහිල්ලා බලමු කොහොමද මෙතන view එක තියෙන්නේ සහ පාර කොහොමද කියලා. මෙතන ගහලා නම් තියෙන්නේ හීල් ඔය කියලා බෝඩ් එකේ තියෙන්නේ. අපි මෙතනින් දකුණට හරවමු. මෙතන ලොකු බෙන්ඩ් එකක් තියෙනවා. මේ බෙන්ඩ් එකෙන් තියෙන දකුණට තියෙන පාරේ තමයි අපි යන්න ඕනේ. උඩට තියෙන පාරේ පන්සලකුත් තියෙනවා. පන්සලෙන් දකුණට තියෙන පාරේ උඩට යන්න තියෙන්නේ. මම කිව්ව පන්සල තියෙන්නේ මෙතන. මෙන්න මෙතනින් තියෙන වමට තියෙන පාරේ උඩට තමයි යන්න තියෙන්නේ. වාහන නම් ගෙනියන්න බෑ. මම ආනේ මෙතනින් දාලා යනවා. මම දැන් ඇවිත් තියෙන්නේ පන්සල ගාවට. මෙතන තමයි පන්සල. මේ පන්සල ගාවෙන් තියෙන මෙන්න මේ පාරේ තමයි උඩට යන්න තියෙන්නේ. මීටර් 500ක් තියෙනවා කියලා දාලා තියෙනවා මෙතන. අපි ගිහින් බලමු. මෙතන ඉඳන් පයින් තමයි මම යන්නේ. නමුත් වාහන වලට නම් යන්න පුළුවන් පොඩි වාහන වලට. හරි අපි යන් ඉස්සරහට. පාර තියෙන්නේ මේ විදිහට. පොඩි කන්දකුත් තියෙනවා. පයින් ගියා කියලා ගැටලුවකුත් නෑ වගේ උලංග තියෙනවා හොඳට. මීටර් 500යිනේ. පල්ලෙහා නම් තනිකරම හෙල තියෙන්නේ. අපි ඉස්සරහට යම් බලන්න. මේ පැත්තෙන් තේ තියෙනවා. බලන්න උලංග තියෙනවා හොඳට. පයින් ආවද කියලාවත් නැහැ. මෙතන ලස්සනට හදපු ජූස් බාර් එකක් තියෙනවා. අපි ඒකටත් යමු එtti. මම ආවා ටිකට් කවුන්ටර් එක ගාවට. පහල නම් ගහලා තිබ්බා වාහන ගන්න පුළුවන් කියලා. ඒත් මම ආවේ නැහැ වාහනේ ලොකු හින්දා. නමුත් වාහන ඇවිල්ලා තියෙනවා. පොඩි වාහනේ එන්න පුළුවන්. හයිජෙට් වගේ, කැරවන් වගේ, ඩොල්ෆින් වගේ වලට එන්න පුළුවන්. දිග වාහන වලට එන්න බෑ. ආවොත් තරමක් ටිකක් අමාරුයි. පොඩි වාහනේ එන්න කිසි ගැටලුවක් නැහැ. ටිකට් එකක් ගන්න ඕනේ. රුපියල් 100ක් වෙනවා ලොකු එක්කෙනෙක්ට. පොඩි අයට රුපියල් 50යි කිව්වා. ටිකට් එක අරන් ඇතුළු වුණාම මේව තමයි තියෙන්නේ. ඈතින් පේන්නේ මේ ඈතින් පේන්නේ මහමෙවුනා අසපුව කුඹල්ලෙල. මේ පැත්තට එන්න තමයි බණ්ඩාරවෙල ටවුන් එක තියෙන්නේ. ඒක නම් පොඩ්ඩක් පේන්නේ නැහැ. ඔයාලා ඕනේ කෙනෙක්ට ඇවිල්ලා ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන් වීඩියෝ එකක්. පුළුවන්. ඇත්තටම ලස්සනයි. බලන්න පිටිපස්සෙන් පේන්නේ විදියට. ලස්සන බලන්න.
බලන්න ඇත්තටම ලස්සනයි තැන. ගොඩක් කට්ටිය එනවා. අපි එනම් තවත් දවසක තවත් තැනකදී මම යමු. channel එකට එකතු වෙන්න, share කරන්න, මේ වගේ කතා බලන්න. ඉස්සරහට මම කියනවා. හරියනම් හැමෝටම ස්තුතියි.